තෙරුවන් සරණයි සියලුම දෙනාට. ඉතින් අද ඔයාලට ඔයාලගේ ජීවිතේ වටිනම දෙයක් කියලා දෙන්න තමයි මේ වීඩියෝ එකකින් අපි සැරසී සිටින්නේ. ඉතින් මේ කියලා දෙන විදිහටම ඔයාලට පුළුවන් මේ මෙවලම හදාගන්න. ඉතින් මේකට අවශ්‍ය කරන දේවල් සහායක හදන විදිහ ඒ හැම දෙයක්ම ඔයාලට මුලින් ඉඳලම සරලව කියලා දෙනවා. ඉතින් කිසිදු වේදමක් යන්නේ නැහැ ඔයාලට මේ වැඩේ කරන්න. ඒකින්ද ගෙදර තියෙන දේවල්ම හොයාගෙන ඔයාලට මේක පහසුවෙන්ම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ දේවල් ඔයාලට කරන්නේ ඔයාලගේ ජීවිතේ සාර්ථක වෙන්න විශ්වයෙන් ඔයාලට දායාදයක් ලබා ගැනීම සඳහා තමයි මේ වීඩියෝ වලට අරන් ඉන්නේ. ඒකින්ද සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මේ වීඩියෝ කිසිම දෙයක් ස්කිප් කරන්නේ නැතුව හරියටම බලන්න. ඔයාලට ඕනම තැනකට යද්දි ඕනම ඉන්ටර්විව් එකක් වෙන්න පුළුවන්, විභාගයක් වෙන්න පුළුවන්. එතකොට ඒ ඕනම තැනකට යද්දි ඒ කියන්නේ ඔයාලට මොකක් හරි ඉවෙන්ට් එකක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම යද්දි ඔයාලට ජයග්‍රහණය කරන්න පුළුවන්, සාර්ථක වෙන්න පුළුවන් දෙයක් තමයි අද මේ ඔයාලට කියලා දෙන්නේ මේ වීඩියෝ එක තුලින්. ඉතින් ඔයාලට මේ මෙවලම හැදුවට පස්සේ මම ඒ කරන විදිහ කියලා දෙන්නම්. ඒ දේ කරාට පස්සේ ඔයාලට අනිවාර්යයෙන් ඒ දේ කරලා ඔයාලා ඔයාලගේ ඉවෙන්ට් එකට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලා ජයග්‍රහණය කරනවා. ඉතින් හොඳට බලන්න කොහොමද කරන්නේ මේ වැඩේ කියලා. ඉතින් මේ දෙයට සාර්ථකව ඔයාලා කරගන්න කරලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මොකද උනේ කියලා. ඉතින් මේ කමෙන්ට් එක තමයි ගොඩක් වටින්නේ. ඉතින් මේ හැම දෙයක්ම අත්හදා බලලා තමයි ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකත් අත්හදා බලන්න. අත්හදා බලලා ඔයාලට හම්බුන දේ මොකද්ද කියන දේ ඒ ප්‍රතිඵලය ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඒක තමයි අනිත් අයටත් දැනගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම ඔයාලා බුලත් දැල්ලක් හොයාගන්න ඕනේ. බුලත් දැල්ලක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට මේ වීඩියෝ එකේ පේන විදියට බුලත් වැලක ඒ විදිහේ කොලයක් ගන්න ඕනේ. උඩ හරියෙන් කොලයක්. දළු ස්වභාවයක් තියෙන කොලයක්. ඉතින් ඊළඟට සිප්පි කට්ටක් ඕනේ ඔයාලට. ඒත් එක්කම තඹ කම්බියක් ඕනේ. ඉතින් තඹ කම්බියක් කිව්වට මෙන්න මේ විදිහට වලට පේනවනේ මේ තඹ කම්බි වල එකතුවක් තියෙන. ඉතින් මේක වලට ගන්න පුළුවන් හුඟා ක්ලේසි වයර් තියෙන්නේ. ඉතින් වයර් එකක් ගලවලා වුණත් ඔයාලට මේ විදිහේ තඹ කම්බියක් හොයාගන්න පුළුවන්. තඹ කම්බි එකතු කරපු මෙන්න මේ විදිහට තඹ කම්බි ගොඩක්. ඉතින් මේ ටික අරගෙන ඔයාලා කරන්න තියෙන්නේ බුලත් කොලේ මෙන්න මේ මම තියෙන විදිහට සිප්පි කටුව තියලා මේ බුලත් කොලේ නමන්න ඕනේ. මෙන්න මේ විදිහට නමා ගන්න ඕනේ. හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ තඹ කම්බිය අරගෙන මේ බුලත් කොලේ ඉස්සරහා පැත්තට ඒ කියන්නේ ඉදිරියට ඔතාගෙන යන්න ඕනේ. පොඩි තැනක් මුලින්ම තියන්න ඕනේ. දැන් මේ වීඩියෝ කරන විදිහට ඔයාලට කියනට වැඩි පැහැදිලි ඇති. ඔන්න ඒ වගේ පොඩි තැනක් ඉතුරු කරලා ඔන්න ඔය විදිහට ඉස්සරහට ඔතාගෙන යන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාලා ඔතාගෙන ගියාට පස්සේ ඔයාලා අර මුලින් අපි ස්පේස් එක තිබ්බේ අන්න ඒ වගේම තන විදිහට ඉවර කරන්න ඕනේ. මේ තඹ කම්බි ඉවර කරලා මේ විදිහට රෝල් කරගන්න මේක ලෙහෙනවට. ඒක ගැටලුවක් නෑ. ඉතින් එතකොට දැන් ඔයාලට පේනවා ඇත්තෙන් මෙතන අර කම්බි ඇවිසිලා වගේ තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ ටික ඔයාලට පුළුවන් අතින් අඹරලා කියන්නේ ඇවිසිලා නැති වෙන්න අතින් අඹරලා සකස් කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට මෙච්චරයි කරන්න තියෙන්නේ. ලොකු වැඩක් නෙමෙයි. ඉතින් මේක තමයි ඔයාලට හදාගන්න කිව්ව මේවලම. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ සුළු දෙයක්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන්න දිගට මේක කොහොමද හරියටම කරන්න කියලා හදාගන්න කියලා. ඉතින් මේ අන අතරේ ඔයාලට මම කියලා දෙන්නම් කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් ඔයාලට ඕනම දෙයකට සාර්ථකව විශ්ව ශක්තිය මගින් ඔයාලට උදව්වක් කරගන්න පුළුවන් සාර්ථක වෙන ක්‍රමයක් තමයි මම මේ අද ඔයාලට මේ කියලා දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට හදාගත්ත මෙවල මෙන්න මේ තඹ කම්බියේ අත් දෙකෙන් අල්ල ගන්න ඕනේ. මෙන්න මේ කම්බියේ මේ අත් දෙකෙන් මෙන්න මේ විදිහට අල්ල ගන්න ඕනේ ඇඟිලි වලින්. අල්ලගෙන මේ ඔයාලට පේනවා ඒ පැත්තට දැන් මේ ඔයාලට පේනන පැත්ත අන්නේ පැත්තට ඔයාලා කියන්න ඕනේ ඔයාලා කරන කාරණය. ඔයාලට සාර්ථක කරගන්න අවශ්‍ය කරන ඒ දේ ගැන කියන්න ඕනේ. තුන් පාරක් කියන්න ඕනේ. තුන් පාරක් කියලා මේක ඔයාලා
ආරක්ෂිත තැනක තියලා සුදු රෙද්දකින් ඔතලා තියලා ඔයාලා මේ වැඩේ කරන්න යන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලට මේ දේ සාර්ථක කරගන්න පුළුවන්. මේ කියන්නේ මේ හැම දෙයක්ම ඔයාලට මේ අරගෙන ඉන්නේ අත්හදා බලලා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඒකෙන් හින්දා පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකකින් දාන්න ඔයාලට මේ වැඩේ සාර්ථක වුණාද නැද්ද කියලා. අනිවාර්යයෙන් මේ දේ කරන්න. එතකොට අනිත් අයටත් අවබෝධයක් එයි මේ දේ සාර්ථකද නැද්ද කියලා. අනිවාර්යෙන් මේ දේ සාර්ථක වෙනවා. 100% ඔයාලා මේ ගැන විශ්වාසයෙන් කරන්න. ඒක තමයි ලොකුම දේ. අනිවාර්යයෙන්ම විශ්වාසය තියෙන්න ඕනේ. ඉතින් විශ්වාසය නැති වුණොත් කිසිම දෙයක් කරන්න බෑනේ. ඒකින්ද අනිවාර්යයෙන්ම විශ්වාස කරලා 100% විශ්වාස කරලා මේ දේ කරන්න අනිවාර්යයෙන්ම ඔයාලට මේ දේ සාර්ථක වෙනවා. එහෙනම් මේ වගේ අලුත් හොඳ වීඩියෝ ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් හොඳ වීඩියෝ රසක්ම මේ channel එකේ ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද වීඩියෝ එකේ බලලා ඉවරලා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මම නැවතත් මේ වීඩියෝ එක කරන විදිය දාන්න. ඉතින් ඔයාලා ඒක බලලා channel එක subscribe කරන්න. ඉතින් මොකද channel එක subscribe කරොත් විතරයි ඔයාලට ඊළඟට දාන වීඩියෝ බලා ගන්න පුළුවන් වෙන්නේ ලේසියෙන්ම. ඒකින්ද මම නැවතත් කියනවා channel එක subscribe කරන්න වීඩියෝ එක බලලා ඉවරලා. එහෙනම් බොහොම ස්තුතියි සියලුම දෙනාට.